ආයුබෝවන් 2026 ජුනි මාස පළමු වනදා සිට ඉදිරි සතිය ලග්නයට අනුව ඔබට කෙසේදැයි විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයේ හිමි ඔබ මෙම සතිය තුළ ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන බව පෙනේ. මූල්‍ය තත්ත්වයන් යහපත්ය. යම් යම් තීරණ ගැනීමේදී කල්පනාකාරී විය යුතුය. ආගමික යොමුවීමක් ඔබ තුළ ඇති කරන බව පෙනේ. නිර්මාණශීලී දක්ෂතා ඉස්මතු කරයි. ස්ථාවර ආයෝජනයන්ට යහපත් බව පෙනේ. රැකියා ස්ථානයේ ඉහළ සිට පහළ නිලය දක්වා සියලුම සේවකයන්ගේ සහයෝගය ඔබට හිමිවන බව පෙනේ. කැපවීම මත ප්‍රතිඵල හිමි කරයි. මිතුරන්ගේ උදව් උපකාර හිමිවනු ඇත. ගේදර කටයුතු යහපත් වේ. මුදල් වියදම් පාලනය කළ යුතුය. පපු ආශ්‍රිත රෝග පිළිබඳ සැලකිලිමත් වන්න. ස්නායු සම්බන්ධ පීඩා මතු කරයි. වෘෂභ ලග්නය. ඔබට සිතට සැනසීමක් ලැබෙන සතියකි. ආර්ථික වශයෙන් දියුණුවක් ඇති කරයි. සමීප ඥාතියෙකු නිසා ගැටලුවක් මතුවිය හැක. නව නිර්මාණ සඳහා යොමු වන බවක් පෙනේ. ප්‍රසිද්ධත්වයට පත්වේ. කැපවීම තුළ වෘත්තීය දියුණුව සලසා ගැනීමට හැකි බව පෙනේ. කලා ශාස්ත්‍රයේ නියැලෙන්නන්ට යහපත්ය. කතාව තුළින් නව වෘත්තීය අවස්ථා උදා කර ගැනීමට අවස්ථාව පවතී. නිවසේ යම් අලුත් වැඩියා කටයුත්තක් සිදු කරයි. අක්ෂරෝග සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි. මිථුන ලග්නය. ඔබ මෙම කාලය තුළ බුද්ධිමත්ව කටයුතු කරන බව පෙනේ. අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. තාක්ෂණික අංශයේ යොමුවීමක් ඇති අය සඳහා යහපත් වන බව පෙනේ. පවුලේ සමාජිකයන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බව පෙනේ. මංගල කටයුත්තක් සිදුවීමට ඉඩකඩ පවතී. සතියේ මැද භාගයේදී මූල්‍යමය කටයුතුවලදී කල්පනාකාරී විය යුතුය. සතිය අවසානයේදී දුර ගමනක් යෙදෙනු ඇත. කොන්දාශ්‍රිත වේදනාවන්ට ඉඩ පවතී. කටක ලග්නය. කටක ලග්නයේ හිමි ඔබ බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. පවතින බාධා මගහැරී දියුණුවට කටයුතු සැලසෙන සතියකි. ඥානය හා ගෞරවය ලබා දේ. විදේශ ගමන් සඳහා අවස්ථාව උදා කරයි. ස්ත්‍රීන් හා සම්බන්ධතාවලට ඉඩ පවතී. ආගමික කටයුතු සඳහා වැඩි නැඹුරුවක් ඇති කරයි. තැන්පත් ධනය පිළිබඳව සැලකිලිමත් වන්න. අක්ෂි රෝග, සමී රෝග හා සෙම් රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපත ලබා ඇති ඔබ නායකත්වයට සුදුසු පුද්ගලයෝ ලෙස ක්‍රියා කරන සතියකි. උසස් තනතුරු, ප්‍රසිද්ධිය, ගරු නම්බු ලැබෙන සතියකි. ව්‍යාපාර කරන්නන්ට ලාභ ලැබේ. මිතුරන්ගෙන් උදව් උපකාර හිමි වේ. ස්ත්‍රී පක්ෂයේ මිතුරන්ගෙන් වැඩි ලාභ ප්‍රයෝජන හිමි කරයි. ලේඛකාදී මෙන්ම ග්‍රන්ථකරණය තුළ නියැලී ඇති අයට සුබදායකය. කුටුම්බය තුළ ගැටලු මතු කිරීමට ඉඩ ඇති බැවින් ඉවසිලිවන්තව කටයුතු කරන්න. හෘද ස්පන්දනය සම්බන්ධ පීඩා ඇතිවිය හැක. සුළු සුළු අන්තරු වලට ඉඩ පවතී. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ හිමි ඔබ කතාව මුල් කරගෙන දියුණුවක් ලබන අයෙකු බවට පත්වේ. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරයි. ඕනෑම වෘත්තීයක යෙදෙන අයට යහපත්ය. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා තම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන සතියකි. පියාට තනතුරු උසස් වීම ලැබීමට හැකියාව පවතී. ආගමික කටයුතු සඳහා වැඩි අවධානයක් කැපවීමක් ඇතිවේ. ලිංගාශ්‍රිත රෝග, උදර රෝග සඳහා ඉඩ ප්‍රස්ථා ඇත. ඒ සම්බන්ධව සැලකිලිමත් වන්න. තුලා ලග්නය. තුලා ලග්නයේ හිමි ඔබට දියුණුව ඇති කරයි. උසස් ඉගෙනීමට කරුණු යෙදේ. සංගීතය, නැටුම් ආදී කලා කටයුතු වල යෙදෙන අයට යහපත් බව පෙනේ. සියුම් කර්මාන්ත කරන්නන්ට යහපත්ය. වෘත්තීය ස්ථිරභාවය ඇතිවේ. තම ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරයි.
විවාහ වීමට බලාපොරොත්තු වන අයට මංගල යෝග උදා කරන සතියක් බවට පත්වේ. උෂ්ණ රෝග වලට ඉඩ පවතී. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය හිමි ඔබට රැකියාවේ වෙනස් වීම ඇතිවිය හැක. අධ්‍යාපන කටයුතු නව මාවත් කරා යොමු කරයි. අතරමඟ නතර කර තිබූ වැඩ කටයුතු නැවත ආරම්භ කරයි. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි. සමීප මිතුරන් අතර විරසක වීමක් ඇති කරයි. සතුරු කුමන්ත්‍රණ වලට ඉඩ පවතින අතර ඒ සම්බන්ධව කල්පනාකාරී විය යුතුය. ඉවසිලිවන්තව වැඩ කටයුතු කළ යුතුය. ස්වාමියා හා භාර්යාව අතර වාද විවාද වලට ඉඩ ඇත. මුත්‍රා රෝග, ලිංගාශ්‍රිත පීඩා වලට ඉඩ පවතී. ධනු ලග්නය. ධනු ලග්න හිමි ඔබට විදේශ ගමන් ලැබීමේ භාග්‍ය පවතී. පවුලේ ඥාතීන් අතර දේපල සම්බන්ධ කතිකාවක් ඇතිවනු ඇත. එයින් තමන්ට වාසි සහගත තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත. පවුල තුල ප්‍රිය සම්භාෂණයක් හෝ මංගල කටයුත්තක් යෙදෙනු ඇත. දරුවන් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතුය වේ. දානමය කටයුතු වලට යොමු වේ. අක්මාව සම්බන්ධ හෝ වකුගඩු සම්බන්ධ පීඩාවන්ට හේතු වේ. මකර ලග්නයේ හිමි ඔබට මෙම සතිය තුල තම දක්ෂතා පිළිබිඹු කිරීමට අවස්ථාව උදා වේ. ආර්ථික වශයෙන් ශක්තිමත් බවක් ඇති වේ. නව මිලදී ගැනීම සඳහා යහපත්ය. මූල්‍යමය ලාභයන් ඉඩකඩම් ලාභ ඇති කරයි. දරුවන් සම්බන්ධව සතුටුදායක පුවතක් අසන්නට ලැබේ. හවුල් ව්‍යාපාර කටයුතු සඳහා යහපත් බව පෙනේ. විවාහ බලාපොරොත්තුවෙන් සිටි අයට යෝජනා ඉදිරිපත් වේ. ස්වාමියා බිරිඳ අතර අන්‍යෝන්‍ය සුහදත්වය ශක්තිමත් කරයි. ශරීර අප්‍රාණිකත්වය හිසරදේ වැනි ලෙඩ රෝග ඉස්මතු කරයි. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ හිමි ඔබ නව අදහස් ක්‍රියාත්මක කරයි. ඒ සඳහා අන්‍යයන්ගේ සහයෝගය හිමි වේ. මූල්‍යමය තත්ත්වයන් ශක්තිමත් කිරීමට මඟ පෑදෙන කරුණු යෙදේ. තමාගේ සැඟවුණු කුසලතා ඉස්මතු වන සතියකි. සංනිවේදනාංශ, මාධ්‍ය, තාක්ෂණික අංශවල රැකියාවට යාපත් වේ. ප්‍රේම සම්බන්ධතා වලට ඉඩ පවතී. සතියේ මුල් දින දෙක තුළ තම කලත්‍රයා සමග කටයුතු කිරීමේදී ඉවසිලිවන්තව කටයුතු කළ යුතු වේ. කකුල් සම්බන්ධ පීඩාවන් ඇති කරයි. ඇස් රෝග වලට ඉඩ ඇත. මීන ලග්නය. මීන ලග්නයේ හිමි ඔබගේ සිතට නිදහසක් ලැබෙන සතියකි. ආධ්‍යාත්මික නැඹුරුවක් ඇති කරයි. තමන් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වයි. විදේශ ගමනකට කරුණු යෙදී. වෘත්තීය තුල ප්‍රසාදය ලැබීමට කරුණු යෙදී. පවුලේ ඥාතීන් අතර බැඳීම් ශක්තිමත් කරයි. දරුවන් සම්බන්ධයෙන් වැඩි යොමු වීමක් ඇති කරයි. දරුවෙකුගේ උත්සව කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙයි. ඉඩකඩම් සම්බන්ධව යහපත් බවක් ඇති කරයි. බඩු භාණ්ඩ මිලදී ගැනීමට යොමු වේ. ස්නායු සම්බන්ධ පීඩාවක් ඇති කරයි. ඒ හා සම්බන්ධව සැලකිලිමත් වන්න.